කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරන්නේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී වශයෙන් ක්‍රියා කරනවා. අපිට මේ අවස්ථාව ස්ලිම් ආයතනය සහ අපගේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රධානීන් වගේම දේශපාලන අධිකාරියෙක්ව ලබා දීලා තියෙන අවස්ථාව අපිට මිල කරන්න බැරි අවස්ථාවක්. එතෙන්දී 4 වෙනි දවසේදී මිසිස් අචලා සමරදිවාකර ගුඩ් මාකට් එකේ කෝ-ෆවුන්ඩර් අපිට ඇතුමිය හඳුනා ගන්න ලැබිච්ච එකත් ලොකු වාසනාවක්. මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලේ ව්‍යවසායකින් 100කට අධික පිරිසක් සමග අපි කටයුතු කරනවා. නමුත් මේ සෙෂන් එකෙන් තමයි අපි ඉගෙන ගත්තේ කොහොමද හරියට ස්කෝ කාඩ් එකකට අනුව ඒ පිලර්ස් වලට අදාළ වෙන්න ව්‍යවසායකයෝ ටික අපි ෆෝකස් කරගන්නේ කොහොමද කියන එක සහ අපිට ඊට පස්සේ කොහොමද මේ ව්‍යවසායකයෝ ටික රෑන්ක් කරන්න කියන එක. අපිට අපි ගාව ඉන්න ඒ ඇසෙට්ස් එක කොහොමද මේ උගන්නපු දේත් එක්ක ටැලි කරලා ඒ ව්‍යවසායකයින්ට හරි අයිඩෙන්ටි එකක් දෙන්නේ කියන එක අපේ වැඩසටහනත් එක්ක අපි ඉගෙන ගත්තා. ඒක අපිට ලොකු පන්නරයක් වෙයි ඉදිරි කටයුතු සඳහා. ස්තුතියි. මම ඒෂා ජයවර්ධන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ සේවය කරනවා. අත වශයෙන්ම 4 වෙනි දවසේ අපි කරේ SME ස්කෝ කාඩ් කියන ඊටාම වැදගත් දේශනයක්. මෙහෙම ලැබුවේ මිසස් අචලා සමරදිවාකර විසින්. ඒ අනුත ඒ තුලින් බොහොම ප්‍රායෝගිකව ඒ වගේම බොහොම විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ ව්‍යවසායකයන්ව හඳුනා ගැනීම සහ ඔවුන් දැනට තියෙන සිටින තත්ත්වයට වඩා ඉදිරියට ගෙන යාමට නිර්දේශයන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා. මම මේ සෙෂන් එක දකින්නේ මුළු වැඩසටහන් මාලාවම තුල පවතින බොහොම ටර්නින් පොයින්ට් එකක් විදිහට විශේෂයෙන්ම මේ වගේ වටිනා දේශන මාලාවන් සඳහා අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශයට, ස්ලිම් ආයතනයට, ඒ වගේම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.